සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනත් තියෙන Minecraft game එක. කියන්නේ Minecraft latest version එක, update පාවෙන version එක ඔයාගේ phone එකට 100% සාර්ථකව download කරගන්න විදිය. ඉතින් මේකට අලුත්ම phone එකක් තිබ්බා, පරණ phone එකක් තිබ්බා. කිසිම ප්‍රශ්නයක් නැහැ. PC එකක් තිබ්බා ප්‍රශ්නයක් නැහැ. මේ විදියට download කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ link එක හැම description එකේ දාලා තියන්නම්. ඒ වගේම comment section එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට ඒ වගේ යන්න බය වගේ නම් යන්න බෑ වගේ නම් ඔයා සර්ච් කරගන්න ගිහිල්ලා Chrome එකට හරි ඔයා ඉන්ටර්නෙට් browser එකට මම මේ සර්ච් කරන විදිහටම Minecraft Pocket PE හරියට උන්ට අංකයක් එක පේන 1.21 131යි අන්න ඒක ඔයා අන්න ඒ විදිහටම සර්ච් කරගන්න ඕනේ. අන්න ඒ විදිහටම සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේක ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. ඉතින් මේක ඉන්ටර්ෆේස් එක හොඳට මතක තියාගන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලට පුළුවන් වෙන වෙබ්සයිට් එකකට ගියොත් එහෙම මෙන්න මේකෙන් හොයාගන්න. ඉතින් ඔයා කරන්න ඕනේ මේක වෙන විදිහට පල්ලෙහාටම යන්න ඕනේ. මම මේ පෙන්නන තැන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේකේ address එහෙමක් තියෙනවා. ඉතින් මම මෙතනත් තව පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න ඕනේ මෙතනත් all device කියලා support කියලා මෙතනක් දාලා තියෙනවා. මම ඉතින් මේක තවත් දෙයක් තියෙනවා මම ඒක ඉස්සරහදී කියන්නේ වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට කියන්නම්. ඉතින් ඔයා ආශ්‍රයක් කරන්න ඕනේ මේකේ පල්ලෙහාට යන එක. ඉතින් මම මේ තැන ඔයාලට කැමති නම් කියවන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ විදිහට මේක කියවුවට පස්සේ ඔයා කරන්න ඕනේ ආශ්‍රය මේක පල්ලෙහාටම ගියාට පස්සේ මේ වගේ download now කියලා බටන් එකක් ඇති. එතන ගියාට පස්සේ ආශ්‍රය මේ වගේ තැනකට එතනින් ඔයා බලා ගන්න පුළුවන් MCPE කියලා දෙකක්. ඉතින් මේක no music එකට පරණ එක ගොඩක් පරණ හරුදු 5කට අතර පරණ එක. ඒක ගන්න හොඳයි. එහෙම නැත්නම් latestම හොඳම හැමදේම තියෙන හොඳම quality එකක් ගන්න sorry මෙන්න මේ එකට යන්න තියෙනක බලන්න පුළුවන්. ඉතින් මම දැන් download කරන්න මේ උඩ තියෙන එක මගේ phone එකත් පරණ phone එකක් නිසා. ඉතින් ඔයාලට නැත්නම් මේ යට තියෙන no music කියන එක නැතුව music කියන එක මේ හරියෙන් touch කරන්න පුළුවන්. ඉතින් මම මේ දෙක කිව්වේ මේ දෙකේ තියෙන වෙනස ඒක නිසා. ඉතින් එතනින් ඔයා මොකක් කිව්වත් මෙන්න මේ විදියට අංක 5ක් යනවා. අන්න ඒ කිව්වට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ආසරය මෙන්න මේ විදියට ඒ වගේම download now කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක උඩ බවුවට පස්සේ මේක නිකම්ම download වෙයි. ඉතින් මම download කරන්න යන්නේ නැහැ මොකද මේක මම download කරන් තියෙන නිසා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරියම මම download කරන් තියෙන්නේ. ඉතින් ඔයා ඒක ඒ විදිහට කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේක ඔයා නිකම්ම ඔය Chrome එකෙන් දෙයක් download කරපුවාම install කරගන්නේ. අන්න එතෙන්ට ගිහිලා මෙන්න මේක install කරගන්න එක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් ඔයා කිසිම බයක් තියාගන්න බෑ මේ app එක මොනවත් වෙයි වැඩ නැති වෙයි කියලා. මගේ phone එක පරණ app එක phone එක ඒකටත් මේක වැඩ. ඉතින් මම මේ විදිහට මේක download කරගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට install කියන තැනින් install කරගන්න පුළුවන්. මම install කරන්න දෙන නිසා ආයෙසරක් install කරගන්න ඕනේ නැහනේ. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ game එක ඇතුළට ගිහින් මේක මොන වගේද හැමදේම මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ විදිහට පෙන්නයි Minecraft කියලා. ඉතින් ඒක උඩව ටච් කරගත්තට පස්සේ මේ විදිහට වගේ game එකක් open වෙන විදිහට මේක open නේ. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේක ඇතුළට ගිහලා සාමාන්‍ය විදිහටම play කරන්න. ඒ වගේම තමයි තවත් දේවල් ටිකක් කියන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය මේ වගේ game එකක් ගද්දී මොන දෙයක් තමයි මේවට shade දාන්න පුළුවන් mod pack. ඉතින් ඒ ඕන දෙයක් මේකට දාන්න පුළුවන් ඔය කිසි තියාගන්න එපා shade දාන්න පුළුවන්. මේකට mod pack පවා දාන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන ගොඩක් පරණ phone එකක් නම් ඉතින් මේ වගේ ටිකක් වෙලා ආයයි. ඉතින් මම කලින් වගේ phone එක පරණ phone එකක් නම් මේ no music කියන එක download කරන්න. මොකද ඔයා අනිත් එක download කරොත් app එක home screen එකට ආවට පස්සේ open වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට මේක interface එක පෙන්වන්නේ මම මේකට shade එකක් දාලා තියෙන නිසා. නැත්තම් ඔයාලට මේක මේ විදිහට පෙන්වන්නේ. ඉතින් මම කලින් කියපු විදිහට අන්නේ විදිහට no music කියන එක download කරගන්න ඕනි. තවත් දෙයක් තමයි ඔයා දැනටවත් මොකක් හරි mod pack Minecraft එකක් ගන්නවා නම් අන්න ඒක පොඩ්ඩකට home screen එකෙන් delete කරන්න. එහෙම delete කරගෙන Play Store එකෙන් ගහන එක නම් කමන්නේ. ඔයගෙම APK එකක් ගන්නවා නම් මේක uninstall කරන්න. එහෙම නැත්තම් මේක වගේ phone එකට install වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකට shade දාලා mod pack දාලා ඕන විදිහකට play කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අලුත් latest version එකේ තියෙන හැමදේම මේකේ තියෙනවා marketplace ඒ හැම එකක්ම තියෙනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකෙන් ඔච්චරයි කියන්න තියෙන්නේ.
අලුත් වීඩියෝ එකකුත් ඉක්මනට හම්බෙමු. එහෙනම් මං අදට ගිහින් එන්න. ඉතින් මේ අවසාන වන මේක තවත් දේවල් බලන්න ඕන. ඒවත් බලන්න මේක මොඩ් පැක් දාන විදිය. ඒ හැමදේම වගේ වීඩියෝ එකක් ඕනමුත් කියන්න. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට Chrome එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ වගේ නම් ඒ කියන්නේ ඔයාලට මේක data අනේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම Play Store එකේ තියෙන හොඳම Minecraft game එක වීඩියෝ එකකුත් ඉස්සරහට ගෙන්න. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්න. ඔයාලට මේක ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්.